සුබ දවසක්. එතකොට හැමදේම පටන් ගන්න කලින් මම මෙහෙම කියලා ඉන්නවා. මේ වෙද්දි ළමයි 2026 ඕලෙල් කිරීමට බලාපොරොත්තු වෙයි. 2026 වර්ෂයේ 11 වසරට තේරෙන අපතුරු නංගිලා මල්ලා ඉන්නවා. 2027 ඕලෙල් කිරීමට බලාපොරොත්තු වෙයි. මේ වෙද්දි 10 ශ්‍රේණියට තේරුම්පත් වුණු නංගිලා මල්ලා ඉන්නවා. දැන් ලොකු අයියලා අක්කලා හරිද? හරි. දැන් ඔය හින්දාම ගෙවල් වලිනුත් කියනවා දැන් නම් ඒ ලෙවල් ළඟයි. දැන් මොහොත පේන මානේ තියෙන්නේ. දැන් නම් අඹුඩේ ගහ ගන්න ඕනේ. පුතේ කොහොම කියනවා ගෙවල්. මොකද්ද මේ කිව්වේ මම? ළඟම අභියෝගයක් තියෙනවා 10 11ක් මට අපොස සාමාන්‍ය පෙළ විභාග. හරි. මේ විභාගේ වාට තියෙනවා විෂයන් 9ක්. සම්පූර්ණ විෂයන් 9ක්. විෂයන් 9කට මුල් දෙකක්. අන්න ඒ විෂයන් 9 මම උගන්වන්නේ ගණිතය කියන විෂය. හරි. දැන් ළමයිට උවමනාවක් ඇවිල්ලා තියෙනවා 10 11 වසර ළමයිට. දැන් නම් 11 10 ඉන්නේ. දැන් අපිට ගාණක් දෙන්නම හදාගන්නත් බෑ. කලින් කරපු පව්. කලින් වා කරලා තියෙන පව් දැන් තමයි විපාක දෙන්නේ. හරි. දැන් ඔයා යන පන්ති වාට ගාණක් දෙනවා. හරි. සිද්ධාන්ත කාරණා හොඳටම තේරෙනවා. ඒ කියන්නේ තියරි කාරණා හොඳට තේරෙනවා. ගාණ හදන්න ප්‍රවේශය කියන්නේ ගාණ හදන්න පටන් ගන්නත් තේරෙනවා. ගාණ හදාගෙන මගක් යද්දී ඔන්න කෙලියක්. මොකද්ද? ඉර වෙනවා. මොකක්ද අවුල? සුළු කරගන්න බෑ. එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම. රෙද්දවල් තේරෙන්නේ නෑනේ. අන්න හදන්න ඕනේ. ඉනා වෙලා බෑ මේවා. හරිද? අඬුවා කියලා ඒත් වැඩකුත් නෑ. හරි. අපි අඬන්නේ නැතුව අද මේ වීඩියෝ එකේ අද දවසේ මේ උගන්වන්නේ ඔයාලට එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම සහ බෙදීම කියන ප්‍රධාන ගණිත කර්ම හතරේ එකතු කිරීම සම්බන්ධයෙන් තියෙන හැම කාරණයක්ම වගේ ඔයාලට තියෙන ගැටලු निराකරණය වෙන්න මම මේ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයාලට තියෙන ගැටලු වලින් බොහෝමයක් විසඳෙන පරිදි මම මේ වීඩියෝ එක අදලා තියෙනවා. හරි. එතකොට හැම දෙයකටම යන්න කලින් ඔයාට සුළු කිරීම සම්බන්ධව මෙන්න මේවා ගැටලු කාරණා කියනවානේ. ඔයාට බලන්න මේවා ගැටලුවක් හම්බුනොත් හදාගන්න පුළුවන්ද? මේවා ගැටලුවක් දුන්නොත් මූලිකම දැනුම වලින් එන එක. මොනවද දෙන්නම්කො? හරි. වර්ගමූලයක් තියෙනවා. ධනගෙන මොකක්ද රෙද්දක් තියෙනවා. අය බෙදීමක් තියෙනවා. අය 4යි ඒකක් තියෙනවා. සමහර අයට තේරෙනවා, සමහර අයට තේරෙන්නේ නැහැ. මොකද්ද කරන්න පුළුවන්? හරි. ඔය හැම කාරණාවක්ටම අද දවසේ මේ වීඩියෝ එකේ එකතු කිරීම සම්බන්ධව තියෙන හැම කාරණයකටම වගේ උත්තර හොයාගමු. right? හරි. එතකොට අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ එකතු කිරීම සම්බන්ධව. එකතු කිරීම සම්බන්ධව A to Z. ඔයාගේ ඕලෙවල් විෂය නිර්දේශයේ මේ වෙනකල් උගන්වපු හැම දෙයක්ම ඔයාගේ එක ශ්‍රේණියේ නෙමෙයි පොඩි නම්. ඒ කියන්නේ ඔයාලා කියන්නේ මොන්ටිසෝරි කියලා. අන්න ඒ දැනුම් මට්ටමේ නම් උගන්වන්න බලාපොරොත්තු වෙනවා මම. හරි. හරි. දැන් අපි පටන් ගමු. හැම දෙයකටම කලින් දැන් ඔයාලට පොඩිම කාලේ උගන්වනවා මෙන්න මෙහෙම. පුතේ ඇපල් ගෙඩියක් තියෙනවා මගේ අතේ. හරි ඇපල් ගෙඩියක් තියෙනවා.
මේ අතත් ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩි කීයක් තියෙනවා? ඕන් ඇපල් ගෙඩියක් තියෙනවා. ඕන් ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩි කීයක් තියෙනවා? ඇපල් ගෙඩි කීයක් තියනවාද කියලා අහනවා. මොන්ටිසෝරියෙන් කේ පන්තියේ කීයක් තියෙනවා? ඔයාගේ කියන්නේ කීයක් තියෙනවද? හරි. පාඩම යන්න ගන්න මෙහෙම කියන්න. ඔයා මාත් එක්ක මේ වීඩියෝ එකේ මාත් එක්කම කතා කරන්න. ඔයා පන්තියේ ඉන්නවා කියලා මම අහන ප්‍රශ්න වලට මේ වීඩියෝ එකේ මොවා උත්තර දෙන්න. එතකොට තමයි මේකේ ප්‍රතිඵල ඔයාට හොඳටම අත්විඳින්න පුළුවන්. එතකොට තමයි. හරි. කීයක් තියෙනවද ඇපල් ගෙඩි? 1 1 ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. දෙකක්. හරි. හරි. එතනින් පස්සේ අපිට එනවා සංඛ්‍යා ගණිතය. මොකද්ද සංඛ්‍යා ගණිතය? ඔයා දන්නව නේද? 1 2 3 4 5 ඔහොම ඉලක්කම් තියෙනවා. අන්න ඔය ඉලක්කම් එකතු වෙලා ගණිතයක් එනවා. ඒ කියන්නේ 1 එකතු කිරීම 2 5 එකතු කිරීම 3 4 එකතු කිරීම 7 වගේ උදාහරණ ගත්තාම මෙන්න මේ වගේ ගැටලු වලට අපි කියනවා තනිකරම සංඛ්‍යාවනේ නිර්මාණය වෙලා තියෙන ගැටලුව. අන්න ඔය වගේ ගැටලු වලට අපි කියනවා සංඛ්‍යා ගණිතේන ගැටලු. හැමෝම දන්නවා උත්තරයක් දන්නවා. සරලවම කිව්වොත් සරල එකතු කිරීමේ වාක්‍යය මේ තියෙන්නේ. හරිනේ? එතකොට අපි ඔන්න ඔය දැන ඉඳන්ම පටන් ගමු. මම ඔයාලට ගණන් ටිකක් දෙනවා. මේ ගණන් ටික ඔයාගේ පොතේ මම ඔයාලට කියනවා මේකට වෙන පොතක් ගන්න. වීඩියෝ මාලා එපිසෝඩ් ආසන්න වශයෙන් 10ක් විතර මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේ ගණන් ටික හදාගන්නකො. සරල මට්ටමේ ඉඳන් පොඩි මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා ආල්ද එක ගැටළු නිරාකරණය කරනවා. හරි. මේ ගැටළු ටික හදන්න. පළවෙනි එක විඥාන 55 ප්‍රතිපදිකාය විඥාන 93 ප්‍රතිපදිකාය 4 විඥාන 10 ප්‍රතිපදිකාය 5 විඥාන 22 එකතු කිරීම 7 6 විඥාන 99 එකතු කිරීම 1 7 වෙනි ගාන 47 එකතු කිරීම 9 8 වෙනි ගාන 39 එකතු කිරීම 7 හරි. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ගණන් හදන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයා වීඩියෝ එක ස්ටොප් කරලා يعني වීඩියෝ එක පෝස් කරලා ගණන් ටික හදලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට තමයි මේකේ හරිම රහ දැනෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? හරිම ප්‍රතිඵලයකට එන්න ඕන නම් ඔයා මේක වීඩියෝ එක ස්ටොප් කරා ගණන් ටික හැදුවා, වීඩියෝ කොන් කරා, උත්තර හරියට කරලා බැලුවා. හරියන්න හරියට දාගත්තා. හරි. මම උත්තර ටික ලියන්නම් දැන්. මාත් එක්ක කතා කරන්න. මාත් එක්ක මං අහනේවට උත්තර දෙන්න. හැම වෙලේම. හරි. 2යි 1යි කීයද? 1යි 2යි 3යි. 55යි 6යි 61යි. හරි. 93යි 7යි 100යි. 10යි 27යි එකතු කරපුවාම 27යි. 22යි 7යි එකතු කරපුවාම කීයද? ආයෙත් අහන්න. 29යි. 99යි එකයි. කීයද? 100යි. 47යි 9යි එකතු කරපුවාම 56යි. එතකොට 39 7 එකතු කරපුවාම කීයද? 56 නේද? හරිද? නෑ. 46. වා හරි. හරි. දැන් ඔහොම මේ වගේ ගණිතය
2 3 ශ්‍රේණි වල ඔයා ඉගෙනගෙන තියෙනවා. හරි. ඔතනින් එහාට ඔයාට ගියපුවාම ඉලක්කම් 3 එකතු කිරීම වෙනවා. ඉලක්කම් 3 එකතු කිරීම වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ 1223 ඉලක්කම් 3 4 942 එකතු කරන්න කියලා. හැමෝම දන්නවා මං හිතනවා මේක කිරීම හැමෝම දන්නවා කියලා. right? එතකොට එක ගානක් මං හදලා දෙන්නම් උදාහරණ ගන්නවා. හරි. 5යි 2යි එකතු කරපුවාම කීයද? 5යි 2යි එකතු කරපුවාම 5යි 2යි නෙමෙයි 3යි 2යි එකතු කරපුවාම 5යි. 2යි 4යි එකතු කරපුවාම 6යි. 2යි 9යි එකතු කරපුවාම 11යි. 11න් අපි එක විතරක් දානවා. ඉතුරු එක මේ පැත්තට දෙනවා. ඊට පස්සේ ඒකයි මේකයි එකතු කරපුවාම 2යි. හරි. තව ගානක් හදලා පෙන්නන්නකෝ. ආරියෙන් මම 10998යි එකතු කිරීම 297. 8යි 9 එකතු 8යි 7යි එකතු කරපුවාම කීයද? වාගෙන් අහන්නේ ඕක. 15යි. හරි. 15යි ඉතුරු 1යි. එතකොට 9යි 9 එකතු කරපුවාම 18යි. 18යි මේකයි 19යි ඉතුරු 1යි. 9යි 1යි එකතු කරපුවාම 10යි 10යි 2යි එකතු කරලා 12යි ඉතුරු 1යි. 1යි එකතු කරපුවාම 2යි. ඔන්න ඒකේ උත්තරේ. හරි. මම ඔයාට මෙහෙම ගැටලු වගේක් දෙන්න. ඔයා මේ ගැටලු ටික ඔයා හදලා උත්තර ටික දාන්න. හරි. ඔකේ එක ගැටලුව 972 එකතු කිරීම 672 අංක 2 8723 එකතු කිරීම 9612 අංක 3 2612 එකතු කිරීම 312 අංක 4 5612 එකතු කිරීම 6927 අංක 5 වෙනි ගැටලුව 9672 එකතු කිරීම 6927 අංක 6 වෙනි ගැටලුව 8722 එකතු කිරීම 222 තව ගැටලුවක් දෙන්නම් 7 වෙනි 9999 එකතු කරනවා 900 ඔය උත්තර ටික දාන්න බලන්න. හරි. වීඩියෝ එක නතර කරා. උත්තර ටික ගත්තා. ආයි වීඩියෝ එක දැම්මා. බැලුවා. උත්තර හරියට බැලගත්තා. හරියට. ඔය උත්තර ටික දානවා. 2යි 2යි 4යි 7යි 14යි 6යි 15යි 16යි. උත්තරේ හරිද? මම හරිද? ඔයා කියන්නේ හරිද? හරියට දැම්මා. ඉවරයි. හරි. දෙවෙනි ගැටලුව 3යි 2යි 5යි 2යි 1යි 3යි 7යි 6යි 13යි 9යි 8යි 17යි 1යි 18යි. මං හරිද? උත්තරේ හරිනම් හරියක් දැම්මා. වැරදි නම් වැරද්දක් දාගත්තා. හදාගත්තා. right?
හරි තුන්වෙනි එක. 2යි 2යි එකතු කරගමු 4යි. 1යි 1යි 2යි. 6යි 3යි 9යි 2යි. හරි. හරි නම් හරියට දාගත්තා. පරිදිනම් වැරද්දක් දාගත්තා. හරි. හරි නම් ලොකුවට හරියක් දාන්න. ඊට පස්සේ 4 වෙනි දාන්න. 2යි 7යි 9යි. 1යි 2යි 3යි. 6යි 9යි 15යි ඉතුරු 1යි. මේකෙන් හිත ගෙනාවා. ඊට පස්සේ 12යි. අන්න හරියට දාගත්තා. 9යි 9යි 5යි 16යි. අන්න හරියට දාගත්තා. 4යි 4යි 9යි 8යි. හරි. මෙතන ගන්න. 8යි එකක් මේ පැත්තට ගෙනාවා. ඔව් එක ගෙනාවා. 9යි 9යි 18යි 19යි එකක් ගෙනාවා. එතකොට තව එකක් ඉතුරුයි. ඊට පස්සේ 19යි තව එකක් ගෙනාවා. හරි නම් හරියට දාගත්තා. වැරදිනම් වැරද්දක් දාගත්තා. 10998යි උත්තරේ. හරි. ඔන්න ඔහොම 2 3 පන්තිවලදී 4 ඔන්න ඔය වගේ මට්ටම් වල ඔය වගේ ගැටලු වෙනවා. ඊට පස්සේ තව වීරයෙක් කෙනා කරලියට. සංඛ්‍යා ගණිතේ. මම ඔයාලට මුලින්ම උගන්වන්නේ සංඛ්‍යා ගණිතය කියන පාඩම. හරිද? හරි. කරලියට එනවා තව වීරයෙක්. ඔයාලා දුෂ්ටයෙක්ද කියලා මම දන්නේ නැහැ. මට වීරයෙක්. මොකද්ද? අහලා තියෙනවද බලන්නකො නම? මොකක්ද? භාග. මාර ලේසි. සංඛ්‍යා භාග මාරම ලේසි ඔයාලට එන. හරි. මොනවටත් කලින් අපි මොකද්ද බලන්න ඕනේ? මේ භාගයක් කියන්නේ මොකද්ද කියන එක අපි හරියට ඉගෙන ගන්න ඕනේ. මොකද්ද මේ භාග? ඇති දෙයක්ම නැහැ. හරි. මං කියන්නම් මෙහෙම. භාගයක් කියන්නේ ළමයි මාතෘකා දාගෙන ඉන්න භාග කියලා. අරක මුලින්ම උඩ දාගෙන ඉන්න සංඛ්‍යා ගණිතය කියලා මුලින්ම පටන් ගන්න. භාගයක් කියන්නේ A බෙදීම B ආකාරයෙන් ලියන්න පුළුවන්. ආකාරයෙන් එළිය හැක. හැබැයි මේ b කියන එක අසමානයි බිංදුව වෙනවා. කියන්නේ b කියන එක බිංදුවට සමානයි බෑ. කද්දමෝ කිව්වට තේරුණෙත් නෑ බං. අයියෝ භාග මෙච්චර ලියලා තියෙනවා කියන එක තේරෙන්නේ නෑ. හරි. මම මෙහෙම කියන්න උදාහරණ. හරි. එක බෙදීම දෙක හිතන්න. මේක භාගයක්. කියන්නේ මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. උදාහරණ. භාගයක්. මේක භාගයක්. මේක භාගයක්. මේක භාගයක්. මේක භාගයක් නේ. භාගයක්ද? ඔයාගෙන් අහන්නේ. මාත් එක්ක කතා කරනවා. භාගයක්ද මේක? ඔව්. ඔව්ද නැද්ද? කොහො නැත්තම් නෑ. එක භාගයක් නෙමෙයි. ඇයි මම මෙහෙම කියන්නේ? මම ඔයාලට උඩ මෙන්න මේකක් දීලා තියෙනවා. A බෙදීම B ආකාරයෙන් ලියන්නත් පුළුවන්. හැබැයි B සමානයි බිංදුව. මොකද්ද B කියන්නේ? ඉතින් යටපදේ. මොකද්ද ඉතින් යටපදේ? බිංදුව වෙන්නේ. එතකොට මේක භාගයක්ද? නෑ. මේක නෑ. මේක ඒකත් නෑ. එතකොට මේකවත් භාගයක්ද කියන්නකො. ඔක භාගයක්ද? නෑ. ඒකත් භාගයක් නෙමෙයි. එතකොට මේ එකක්වත් භාග නෙමෙයි. හරි. පොඩි නෝට් එකක් දාගන්න වීඩියෝ එක නවත්තලා භාග කියලා උදාහරණ භාග වලට උදාහරණ. ඔයා කැමති භාග කොහොමද කියන්නේ? ඔය කැමති එක.
එක බෙදීම ඔහම 3 4 කියන්න භාග නොවන කියලා බෙදීම බිඳුව එක බෙදීම තුන බෙදීම ඔන්න ඔය වගේ උදාහරණ සෙට් එකක් දාගන්න වීඩියෝ නවත්තලා වීඩියෝ එක බලන්න. හරි. දැන් මම ඔයාලට දෙනවා සංඛ්‍යා භාගයක් මෙන්න මේ මේක. මෙන්න මෙහෙම සංඛ්‍යා භාගයක් මම ඔයාලට දෙනවා. කොහොම එකක්ද? දෙක බෙදීම 3 කියලා අපි ගමු. හරි. දැන් ওই සංඛ්‍යා භාග හඳුන්වන නම් තියෙනවා. උඩ පදයට කියන්නේ මොකක්ද? යට පදයට කියන්නේ මොකක්ද? දන්නේ පොඩි කාලේ ඉගෙන ගත්තා වගේ මතකයි. මේකෙම හරි වාතකයක් නෑ. හරි. අපි මෙන්න මේ ඉරෙන් යට පදයට කියනවා හරය කියලා. මේකට කියනවා ලවය කියලා. හරි. මතක තියාගන්න. පාඩම් කරන්න දෙන්න. මතක තියාගන්න එකපාරක් අහගන්න හොඳට. හොඳට අහගත්තා. මොලේට දාගත්තා ඉවරයි. යට එකට කියනවා ලවය උඩට හරි. ඕක අපි පොඩි කාලේ අර මතකද? හරක පිටේ 9 කියලා කියන්නේ හරක කියන්නේ යට ඉන්න එක. ළමයා ඉන්නේ උඩ. අන්න එහෙම තමයි ඔක මතක තියාගත්තේ. හරි. නෝට් එකක් දාගත්තා පොඩි වැඩ. හොඳයි. හරි. එතකොට මම ඔයාට මේකෙන් ගණන් ටිකක් දෙන්නම්. හරිනේ? හරි. මොන ගණන දෙන්න කලින් උදාහරණ ගැටලුවක් කියලා දීලා ඉන්නකයි. ගණන් නම් දෙන්නවනේ ඕනේ තරම්. හරි. හරි මට මෙන්න මේ ගාන හදලා පෙන්නන්න බෑ. කොහොලිය නම. හදලා පෙන්නන්න බෑ. තප්පර දෙක තුනක් දෙනවා වීඩියෝ එකක් පොඩ්ඩක් හදන්න උත්සාහ කරලා try එකක් දැම්මා. හරි. සමහර ළමයිට ගාන හදන්න අමාරුයි. මොකද්ද? අර කලින් කරපු පව් වල විපාක දැන් තමයි එන්නේ. හරි. ඔය ගාන යන්න කලින් මම මෙන්න මෙහෙම ඔක කියලා දීලා ඉන්නවා. පාට භාගයක් දුන්නහම මම කිව්වා ඉරෙන් උඩ පදේ හරය. හරය නෙමෙයි ලාභය. ඉරේ යට පදේ හරය. හරය හරක පිටේ ළමයා. හරය ලාභය. හරය ලාභය. හරි. භාග එකතු කිරීමක් හරි. මතක තියාගන්න. භාග එකතු කිරීමක් හරි භාග අඩු කිරීමක් හරි කරන්න නම් අනිවාර්යෙන් හරයන් සමාන වෙන්න ඕනේ. මොකක්ද ඒ කිව්වේ? හරි. මෙන්න මේ පද දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. මෙන්න මේ පද මෙන්න මේ හරයන් පද සමාන වෙන්න ඕනේ. භාග එකතු කිරීමක් හරි භාග අඩු කිරීමක් හරි කරන්න හරයන් අනිවාර්යෙන් සමාන වෙන්න. එහෙම නැත්තම් එහෙම කරගන්න ඕනේ. හරයන් සමාන කරගන්න. කොහොමද එහෙම කරන්නේ? අපි යන්ගෝ ඉස්සරහට. හරි. ඔයා මෙන්න මෙහෙම නෝට් එකක් දාගන්නකො. භාග එකතු කිරීම හරි මෙහෙම භාග එකතු කිරීම හා භාග අඩු කිරීම සිදු කිරීමට නම් අනිවාර්යෙන් හරයන් සමාන විය යුතුයි. අනිවාර්යෙන් හරයන් සමාන විය යුතුයි. හරි. කොට මේ යන්න කලින් මම ඔයාලට මෙන්න මෙහෙම හරයන් සමාන. ඒ කියන්නේ ඉතින් යට පදේ සමාන භාග ටිකක් දෙන්න. මම ඔයාලට මේ කියලා දෙන්නේ සංඛ්‍යා ගණිතය විතරයි තවම. ඔන්න මම ගානක් හදලා පෙන්නන්න කොටත් කලින්. කොට හදලා පෙන්නන්න. එක බෙදීම 3 එකතු කිරීම දෙක බෙදීම 3. මම ඔයාලට මේක කියලා දෙන්නේ
එකතු කිරීම සම්බන්ධ විතරයි. භාග කපන්න පුළුවන් තැන් එනවා. ගුණ කිරීම කරන්න පුළුවන් තැන් එනවා. මම මේකෙන් කියලා දෙන්නේ එකතු කිරීම සම්බන්ධ විතර. අනිත් ඒවා මම ගාව ගන්නෑ. මොකද ඉදිරි වීඩියෝ වල මම ඒවා ඔක්කොම A to Z හැමදේම පැහැදිලි කරලා දෙනවා. හරි. හරයන් සමානයි නම් එහෙම ඔයාට තියෙන්නේ හරය. ඒ කියන්නේ ඉතින් යටපදේ එහෙමම ලියාගන්න. ඊට උඩ පද දෙක එකතු කරන්න. උත්තරේ ලියන්න පුළුවන් 3 බෙදීම 3යි. අපිට ඕක එක කියලා ලියන්න පුළුවන්. ඔය දැනට මෙහෙම මතක තියාගන්න. දන්න ළමයි 3ට 3 කැපුවා 1 කියලා දැම්මා. දන්න ළමයි. නැති ළමයි 3 බෙදීම 3 කියලා ලියන්න. ඉස්සරහ වීඩියෝ එකේ මම කියලා දෙනවා. තව ගානක් දෙනවා 2 බෙදීම 1 2 බෙදීම 3. උත්තරේ ඉතින් යට පදය එහෙමම තියාගත්තා. උඩ පද එකතු කරා. 4යි ඉතින් යට පදේ 2යි. දන්න ළමයි එකට දෙකක් 2යි. දන්න ළමයි ලියා ගන්න මම අර දන්නවා කියන දාගෙන මම කියනවා මෙතෙන් එකතු කරා. හරි. තව එකම එක ගැටලුවක් හදලා දෙන්නම්. 1 බෙදීම 5යි 3 බෙදීම 5යි. හරි. ඉතින් යට පද තියාගත්තා. ඉතින් උඩ ලාභයන් වල පදයක් එකතු කරා. ඉතින් උඩ පද එකතු කරා. 3යි 1යි 3යි 4යි 5යි. හරි. දැන් මම හිතනවා ඔයාලට මේක හොඳටම ක්‍රිස්ටල් ක්ලියර් පැහැදිලිවා කියලා. මම ඔයාලට දෙනවා ගැටලු කිහිපයක්. හදමුකෝ බලන්න. ටියුටර් එකක් තියෙනවා ළමයි. මම දාන්න. මේ මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ලොකු ගැටලු සංඛ්‍යාවක් සහ ඒක උත්තර තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකෙන් ගැටලු 4ක් 5ක් විතර දෙන්න. හරි. පළවෙනි ගැටලුව වාක්‍ය බෙදීම කොමුන් කියන්න ඔයත් ලියාගත්තා. වීඩියෝ නැතුවා හදුවා. හතර ප්‍රැක්ටිස් වෙන්න. හරි. ගැටලු 7ක් දෙන්නම්කෝ. දැනට. හරි. ගැටලු ටික ලියාගත්තා. ගැටලු ටික හැදුවා. උත්තර මම දැන් හදනවා. හරි නම් හරි දාගත්තා. වැරදි නම් වැරද්දක් දාගත්තා. right? හරි. වීඩියෝ ස්ටොප් කරලා ගැටලු ටික හදන්න. හදලා බලන්න. හරි. පළවෙනි ගැටලුව. ඉතින් යටපදේ හැම තියාගත්තා. ඉතින් උඩ පද දෙක එකතු කරා. ඉතින් යටපදේ දෙක තියාගත්තා. හරි. ඉතින් යටපදේ දෙක තියාගත්තා. උඩ පද දෙක එකතු කරා. 1යි 1යි 2යි. හරියනවා 1යි. දැන් නැති අය දෙක දෙකම දෙක. ඉතින් යටපදේ හැම තියාගත්තා. ඉතින් යටපදේ මොකද්ද? 9. උඩ පද දෙක එකතු කරා. 1 එකතු කිරීම 1 2යි. මේක. ඉතින් යටපදේ තියාගත්තා. මොකද ඉතින් යටපදේ මොකද්ද? ඔයාගෙන් අහන්නේ 12. 12 තියාගත්තා. ද 4 මේකට එක බෙදීම 3 කියලා පුළුවන්. තිබ්බා. හරි. මම ගැටලු ටික ඉක්මනට හදලා දෙන්නම්. හරි. මම හරිද හැදුවා? right. දැන් අපිට ඔය දුන්නේ
ඉර යටේ තියෙන පද සමාන වුණා. ඒ කියන්නේ හරයන් සමාන වුණා තමයි අපිට ඔය දුන්නේ දැන් ගණන් වල. අවුලක් නැහැ. ඒ හරයන් සමාන දුන්නාම නම් හරි හදාගත්තා හරහදව ඇතුළේ දැම්මා. පාඩම හදන්න. මං කිව්වේ මාත් එක්ක කතා කරන්න. කතා කරන තරමට හැමදේම තේරුණාත් වැඩි හැමදේම පැහැදිලි. ප්‍රතිඵලක් හිතනවට ඉක්මනට ළඟා කරගන්න පුළුවන්. හරි. හරයන් සමාන වෙන්න ගන්න අපි මෙහෙමත් එකක් දෙන්න. මෙහෙම භාගෙකුත් තියෙනවා. කොහොම භාගයක්ද? ඔයා දැකලා තියෙනවද මෙහෙම භාගය? පේන්නේ ලොකු ලියන්න. සර් මම නම් දන්න අවුලක් නැහැ. ඌට කියන්නේ මිස්ටර් භාගයක් කෙනෙක් කියනවා මට ඇහෙනවා. මෙතන අනිත් එක අයියෝ ඌවම නාද සර්? ඌව නම් nothing ඉන්නේ. තව කෙනෙක්. මම නම් දන්නේ නැහැ කියලා දෙන්න. හරි මම කියලා දෙන්න. මෙන්න මේ වගේ භාග වලට ළමයි අපි කියනවා මිශ්‍ර භාග කියලා. මොන භාග? මිශ්‍ර භාග. මිශ්‍ර භාගයක් වාර දැක්ක විදිහේ භාගයක්. මොනවද ඒ භාග වලට කියන්නේ? මොනවද? මේ භාගයක් අර මං ඔයාලට කියලා දුන්න භාගයක් විදිහට හදා ගන්න ඕනේ. හරි. මම ඔයාලට දෙන්නම්කෝ අර මේ වගේ මිශ්‍ර භාගයක් අර ඉස්සෙල්ලා දැක්කා වගේ භාගයක් කරගන්න. හරි. ඔයාලට තියෙන්නේ මේ වගේ භාගයක් දුන්නාම මේක අර වගේ භාගයක් කරපුවම මේකෙන් මට දැක්ක ගමන් කියනවා මෙහෙම එකක්. මොකක්? කොහොමද එහෙම කරේ? අනේ මටත් කියලා දෙන්නකෝ. හරි මම කියලා දෙන්නම්. හරි. ඔයාට කරන්න ඉතින් මෙන්න මෙච්චරයි. මම ඔයාට මේකම ගන්නම්. හරි. ඔයාට තියෙන්නේ මේකෙන් මේ යට තියෙන පදෙන් මේක ගුණ කරන්න. හරි. ගුණ කරපුවාම දෙකයිනේ. දෙවරක් එකනේ. දෙකයි එකතු කිරීම එකතු කරන්න ඕනේ. අය මේ ඉර උඩ තියෙන පදේ. තේරුන්නේ ආයෙත් කියන්නේ ඊපස්සේ බෙදීම දෙක දාන්න. තේරුන්නේ නෑනේ අයියෝ කියලා දෙනවා කිව්වා හරි තේරෙන්නේ නැහැ. කියලා දෙනවද? හරියට කියලා දෙන්නකෝ අප්පා තේරෙන්නේ නේද? හරි. තව ගානක් දෙන්න මෙන්න මෙහෙම. අපි ගණන් දෙකක් විතර හදාද්දි තේරෙන්න ඕනේ නැහැ කෙලින්ම තේරෙන එක වළක්වන්නම බැරි වෙනවා. හරි. පළවෙනි ගැටලුව මේක. දෙවෙනි ගැටලුව මේක. තුන්වෙනි ගැටලුව ඔන්න ඕක. right? ගැටලුව තුනක් දීලා තියෙනවා. හරි. මම කිව්වේ මොකද්ද? මෙන්න මේ පදේ මේක ගුණ කරන්න. දෙවරක් එක. මේකට එකතු කරන්න මේ උඩ තියෙන ඉලක්කම. ඊට පස්සේ අර යට තියෙන පදේ හිමව දාන්න. හරි. දෙවරක් එක දෙකයි. දෙකයි එකතු කිරීම 3 5 බෙදීම 2යි. මේකටත් දැන් බලන්න. මේකෙන් මේක ගුණ කරා මේක එකතු කරා. 3 වරක් 2 එකතු කිරීම 1 ඉතින් යටපදේ හිමව දැම්මා. දෙවරක් 3 6 1යි 7යි. ඉතින් 3යි. මේකත් බලමු. මෙන්න මේ පදේ මේක ගුණ කරන්න. 5න් මේක ගුණ කරා. මේ 3න් මෙන්න මෙතන තියෙන ඉලක්කම ගුණ කරා නේ. 2කින් මෙතන තියෙන ඉලක්කම ගුණ කරා. ඊට පස්සේ ඒකට මේ ඉර උඩෙන් තියෙන පදේ එකතු කරනවා. මේකෙන් මේක ගුණ කරා 5 වරක් 1යි. ඊට පස්සේ මෙන්න මේක එකතු කරනවා. එච්චරයි සරලයි. ඊට පස්සේ අර ඉර යට තිබ්බ හරය පදේ ඉර යට තියෙන හරය පදේම ඉර යටට දානවා. ඉතර ඇවිල්ලා තමයි දෙන්නේ. හරි. ඔන්න. හරිම ලේසි. හරිනේ. තව විදි තියෙනවා. තව අපිටත් මෙහෙම ගියන්නත් පුළුවන්. ගන්න ළමයිට එක කියන එකට අපිට මෙතනම ලියා ගන්න පුළුවන් දෙක බෙදීම 2යි කියලා.
පුළුවන් නේද? අන්න එතනින්ම තමයි මේක. ඊට පස්සේ මේ බෙදීම කියන්නේ ඒකමයි. ෆයින්. උත්තරේ එකම තමයි. ඔයා දැන් මෙහෙම මතක තියාගන්න. ඔයා ගණන් හදාගෙන යද්දී ඔයාට දවසට මේක තේරෙනවා. එහෙමයි. මටත් මුලදී 4 5 පන්ති විතර මේවා කියලා දෙද්දී අමාරුයි. ඔය 6 7 පන්තිට යද්දී හරි ලේසි. ඔයාගේ මොලේ හැදිලා තියෙන්නේ අර කාර් එකක් වුණත් අර පරණ කාර් එකක් වුණත් ස්ටාර්ට් කරන්න අමාරුයි. ස්ටාර්ට් කළා මගක් යන්න ඕනේ. මගක් යනකොට තමයි දෙන්න මොනවද කියලා තියෙන්නේ. කන්දක් එහෙම නගින්න ගත්තාම ඔන්න තියෙන ලෙඩ ටික එහෙම අහුවෙනවා. හරි. දැන් මේ කරන්නේ ඔයාට ස්ටාර්ට් කරන එක වාහනේ. ඔය දූවිලි ගහලා තියෙනවා. දැන් පිට දාලා ඔක්කොම කරලා ස්ටාර්ට් කරන්න තමයි ලැහැත්ති. හරි. ගණන් ටික දාගත්තා. උදාහරණයකට දාගත්තා. හරි වීඩියෝ ස්ටොප් කරා දාගත්තා. හරි දැන් මං ඔයාට භාග ටිකක් දෙන්න. මිශ්‍ර භාග ටිකක් දෙන්නම් නියම භාග විදිහට කරවන්න. අංක 1 right अंक 1 अंक 2 अंक 4 hari ගණන් ටික හදාගත්තා. ගණන් ටික හදන්න. ප්‍රාථමිකම දැනුම ළමයි. හරි. හරි මම මේ ගණන් ටික මෙහෙම හදන්නම්කෝ. ඔයා වීඩියෝ එක නැවැත්තුවා, ගණන් ටික හැදුවා. ඊට පස්සේ මාත් එක්ක අය ගණන් හදන එක හරියද වැරදිද කියලා බැලුවා. පාදාපු තියාගත්තු උත්තර හරියට දැම්මා. වැරදුනා වැරද්දක් දැම්මා. හරි. පළවෙනි ගානත් අර විදිහටම මම කියලා දෙන්නම්. හරි. මොකද කරන්නේ? 3 වරක් 1 ගුණ කරනවා. 3 වරක් 1 ගුණ කරා එකතු කරන එකට 5. ඊට යටපදය මොනිවා. උත්තරේ 3 වරක් 1 3යි 3යි 5යි 8යි 8 බෙදීම 3යි. හරි. මේ ටික මම උත්තර ටික දාගෙන යනවා. එතකොට 12යි 27යි 27 බෙදීම 12 දායි බලන්න ඕනේ උත්තර. අර 27 බෙදීම 12 දායි. හරි. හරිනේ? ඒතර මේකේ උත්තරේ 4යි 4යි 11. ඒක 11 බෙදීම 2 දායි බලන්න උත්තරේ. හරිද? උත්තරේ හරිද? හරි. මේක උත්තරේ. ඒකත් කොහොමද? මේකෙන් මේක ගුණ කරා. ඒකට එකක් එකතු කරා. 37 වරක් 3 කීයද ළමයි? 100. 11යි නේ. 111යි 1යි 112යි. එනිම 37යි. හරිද? මම ආයෙ අහන්නේ. මමත් ගණන් දන්නේ නැහැ. ඔව් ආයෙ අහන්නේ. මා තමයි දැන් උත්තරේ හරියද?
හරි නේද? හරි. මේක කියන්න බලන්න. 97 වරක් එක 98යි 97ට එකක් 3ක් එකතු කරනවා 100යි. 100 දෙකකින් 97යි. මම හරිද? හරිද? හරි. මේක එක් වරක් 53යි 53ට දෙකක් එකතු කරනවා 57යි. ඒතර මේක 55 බෙදීම 27යි. මේක 200 9යි. උත්තර ටික නම් හරියට දාගත්තා. හරිද නම් චුට්ටියට දාගත්තා. right. හරි මම කරනවා. හරි. ඊළඟට මම ඔයාලට කිව්වා නේද මතකද ඔයාලට හරයන් අසමාන භාග දෙක. මොකක් හරයන් අසමාන භාගයක් කිව්වේ? ඉර යට තියෙන පද දෙක සමාන නැති. ඒ කියන්නේ භාග දෙකක්. මේ වගේ භාග දෙක එකතු කරන්න හරි අඩු කරන්න හරි එකතු කරන්න හරි අඩු කරන්න හරි නම් මොකද වෙන්න ඕනේ? හරයන් දෙකම සමාන වෙන්න. කියන්නේ ඉර යට පද දෙකම සමාන වෙන්න ඕනේ. කවුද කිව්වේ? මමද කිව්වේ? නෑ. කවුද ඒක කිව්වේ? හොඳ ප්‍රශ්නයක්. කවුද මේවා කියලා දෙන්නේ? ගණිතඥය. යාලා කියපු දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්ද? නැහැ. හරි. දැන් කොහොමද මේවා සමාන කරගන්නේ? සමහර නම් දන්නවා. සමහර අයට ටක් අමාරුයි. ඔයාලා අහලා තියෙනවද මතකද බලන්නකෝ? කුඩා පොදු ගුණාකාරය. 10 වන්දි පේපර් වලත් වෙනවා කුඩා පොදු ගුණාකාරය. පොඩි වන්දි වල අපි මේවා දැනන් හිටියේ නෑ. මොකක්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? එනවත් ගාන නම් අපි හැදුවා. මොකද්ද මේ කුඩා පොදු ගුණාකාරය? හරි කුඩා පොදු ගුණාකාරය පැත්තකදී 2යි 3යි නේ දැන් ඉතින් යටපදේවන් 2යි 3යි. හරි. දැන් එකම හරයක් තියෙනෝනේ දැන් එකතු කරන්න. ඒ කියන්නේ යටපද දෙක සමාන වෙන්න ඕනේ. දැන් මම ඔයාලට කියනවා දෙකේ චක්‍රය ලියන්න කියලා. දිවියට 2 3 2 ඊට පස්සේ 4 ඊට පස්සේ 6 ඊට පස්සේ 8 ඊට පස්සේ 3 අරක් චක්‍රෙත් ලියන්න කියලා. 2 3 6 9 12 ලියාගෙන යද්දී ඔයාට මම කියනවා ඉලක්කම් හරි සංඛ්‍යා හරි දෙකක් සමාන තැනක් කියන්න කියලා. ඔයා මොකද්ද කියන්නේ මට? සමාන. එතන මේකේ දෙකක් තියෙනවා නෑ. 4ට මේකේ 4ක් නෑ. 6ට මේක මේ තියෙන්නේ. තියනා නේද? අන්න. ඒක කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? මම කියන්නම්කො මෙතන. ඔයා මේකේ හරයන් දෙක 6 කරගන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? මම කියනවා දැන් උත්තර හොයන්න එපා. ඔයාලට මේකේ තේරෙන චුට්ටක් වෙලා හදාගන්න යද්දී මම කියන දේ කරන්න. හරි. ඔයාලට පොඩි කාලේ කට්ටිය කියලා තියනවා නේද? පුතේ ඔය දේ කරන්න එපා. ඔය දේ කරන්න එපා මෙහෙමයි. මෙහෙමයි ඔය දේ කරන්න එපා. හේතුවක් කියන්නේ නැහැ. ඒ හින්දා අපි ඒ දේ කරන්නේ නැහැ. චුට්ටක් ලොකුනහම තේරෙනවා ඇයි එදා මට මේ දේ කරන්න එපා කිව්වේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක. ඔයාලට දැන් මේක ඇයි මෙහෙම කරන්න කිව්වට සමහර අයට නම් තේරෙයි. සමහර අයට තේරෙන්නේ නැහැ. චුට්ටක් ගණන් හදාගෙන දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් යද්දී ඔන්න එකපාරටම ඇවිල්ලා දෙයිය ඇවිල්ලා ගෙනා ඔබ මේක කරේ මේක හින්දානේ. අන්න ඔය වගේ එකක් අනිවාර්යෙන් එනවා ගණන් හදලා ප්‍රැක්ටිස් වෙන තරමට. හරි.
දෙකම 6 ඉලක්කම් වලට හරව ගන්න ඕනේ. දෙක 6 ඉලක්කම වලට හරවන්න නම් ඔයාට මේ දෙක ගුණ කරන්න ඕනේ කීයද? මොකක් තේරුන්නේ නැහැ. ආයෙත් කියන්න. මං කියනවා මේ දෙක 6 ඉලක්කමක් කරන්න ඔයාට මේක ගුණ කරන්න ඕනේ කීයද? 3න්නේ 3 ගුණ කරපුවා 2 3 6යි. හරි. දෙකෙන් ගුණ කරුවා එහෙනම්. දෙකෙන් ගුණ කරා. යට විතරක් ගුණ කරලා පුළුවන්ද? බෑනේ. උඩත් ගුණ කරන්න ඕනේ. එතකොට ඒක ඊට පස්සේ අඩු කිරීම ලකුණ හැමෝම දැම්මා. ඊට පස්සේ මෙතන තියෙන 1ට 3. ඊට පස්සේ 3ත් 6 ඉලක්කමක් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ? ඊට පද මං කිව්වා ආට එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි කරන්න නම් ඊට පද අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ කියලා. අපි මේ කරන්නේ ඊට පද දැන් සමාන කරගන්න. මොකද කරන්න පුළුවන්? දෙකෙන් ගුණ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට පද 6 එනවා. හරි. දැන් මේක අවුලක් නැහැ කියලා මං හිතනවා. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. අඩු කිරීම 3 වරක් 2 6යි. 2 වරක් 1 වරක් 2 2යි. අම්මට සිනි. මොකද්ද වෙලා තියෙන්නේ? හරයන් දෙක සමාන වෙලා. කොහොමද එහෙම උනේ? අන්න අර ඉස්සෙල්ලා කියපු දේ මතකද? අහන්න එපා කිව්වා මං ඔයාගෙන් ඇයි එහෙම කරන්නේ කියලා. හරි. දැන් ඔයාලට මේක විසඳන්න පුළුවන්. 6 අඩු කිරීම 3 ඍණ 2 සමානයි 1 බෙදීම 6යි. හරි. ඔය වගේ එකක් තව දෙන්නම් මම. මෙන්න මේක. හරි. මම ඔයාට කියනවා මේක මට හදලා දෙන්න. ඊට පස්සේ මොකද්ද කිව්වේ? හරයන් දෙක සමාන කරගන්න ඕනේ. මුලින්ම මොනවා කරන්නත් අඩු කිරීමක් කරන්නත් භාග එකතු කිරීමක් කරන්නත් හරයන් සමාන කරගන්න ඕනෙමයි. හරි. 3 වරක් චක්‍ර 3 ලියාගත්තා. 3 වරක් චක්‍රය ලියාගත්තා. 6 9 ලියාගත්තා. 9 වරක් චක්‍රය ලියාගත්තා. 9 18 මොකක්ද සංඛ්‍යා දෙකක් සමාන තැනක් තියෙනවා. 3 තියෙනවා මේකේ 3ක්. 6 තියෙනවා මේකේ 6ක්. 9 තියෙනවා අම්මට 9 තියෙනවනේ. හරි. එහෙනම් මේකේ හරයට එන්නේ 9 කියන ඉලක්කම. හරි. දැන් අපි හරේ 9 කරගන්න ඕනේ. 9 කරන්නම් 3 ගුණ කරන්න ඕනේ. 3. උඩත් ගුණ කරන්න ඕනේ. යටත් ගුණ කරන්න. 9 3 වරක් 3 9යි. 3 වරක් 1 3යි. අඩු කිරීම 1ට 9. මේක දන්නවද හැමෝම? 3 එකක් අඩු කරුවාම 2යි 2 බෙදීම 9යි. මම චුට්ට තේරෙනවා වගේ තව ගානක් හදලා බලමු. 3 බෙදීම 1යි එකතු කිරීම 1 බෙදීම 3 එකතු කිරීම 1 බෙදීම 4. උත්තරේ කියන්න බලන්න. හරි. යට තියෙන්නේ මොන ඉලක්කමද? 3. එහෙනම් 3 චක්‍රය ලියාගත්තා. 3 6 9 12 4 තියෙන ඉලයට මේක. ඒ කියන්නේ හරය 4. 4 චක්‍රය ලියාගත්තා. 4 8 12 16. හරි. දැන් සමාන ඉලක්කම් තියෙනවද බලන්න. 3 තියෙනවද? නැහැ. 6 තියෙනවද? නැහැ. 9 තියෙනවද? නැහැ. 12 තියෙනවා. අම්මට සිටි තියෙනවා. හරි. එහෙනම් මේකේ හරය වෙන්න ඕනේ මොකද්ද? 12 කියන ඉලක්කම. දැන් බලනවා. හරය 12 කරන්න 3 කීයෙන්ද ගුණ කරන්න ඕනේ? කීයෙන්ද? 4ෙන්. දෙකම ගුණ කරනවා 4ෙන්. එකතු කරනවා. අරක ලියා ගන්නවා හැම. ඊට පස්සේ මේක 12 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 4 වරක් කීයද 12? 3යි. එහෙනම් උඩයි යටයි දෙකම 3ෙන් ගුණ කරනවා. ඊට පස්සේ 12 4 බෙදීම 12යි 9 දෙන්න මෙතෙන් දෙනවා 6 බෙදීම 12. මේක දැන් දන්න උත්තරේ කීයද? 10 බෙදීම 12. උත්තර දෙන්න පුළුවන් 5 බෙදීම 6 කියලා කියනවා. දැන් අයිඩියා ගත්තා. දැන් නැති අය ඉතින් නැවතුවා. සෑයට කියලා දෙනවා. ඉතින් ජෝලි. හරි.
දැන් මං ඔයාලට මේකිනුත් ගණන් ටිකක් දෙනවා. මැටියුට් එකේ මේකිනුත් ගණන් ටිකක් දෙනවා. හරි පළවෙනි ගාන කියලා ගන්න. එක බෙදීම එක බෙදීම හතර එක බෙදීම හය තුන එක බෙදීම නවය එක බෙදීම තුන අංක හතර දෙවහ බෙදීම පහ එක බෙදීම 10 පහ දෙක බෙදීම හතර එක බෙදීම එක හය එක බෙදීම නම් එක බෙදීම 18 right වීඩියෝ එක පෝස්ට් කරා ඊයර වීඩියෝ නැතුවා ගණන් ටික හැදුවා ගණන් ටික හදලා වීඩියෝ ෆයිල් දැම්මා උත්තර අහන්න හරි දැම්මා වැරදි නම් වැරදි දැම්මා හරි දැන් මේකේ කිව්ව ගණන් හැටියට පළවෙනි ගාන හදලා පෙන්නන්න දෙකේ චක්‍රය දිහා තියා 1 4 6 8 තුන්වරක් චක්‍රය තියා 3 6 9 12 මොකද්ද පොදු දෙක තියෙනවද හතර තියෙනවද 6 තියෙනවා මේකේ ඉරේ යටට එනවද 6 වෙනි පද එහෙනම් එක කීයෙන් ගුණ කරොත් 10 3ෙන් ගුණ කරනවා මේක 3ෙන් ගුණ කරනවා එකතු කිරීම 3 කීයෙන් ගුණ කරොත් 6ෙන් දෙකෙන් ගුණ නම් තුන්වරක් දෙක තුන්වරක් එක 3යි කරක් දෙක 2යි ඉරේ යටපත් 9යි එහෙනම් උත්තරේ 5 බෙදීම 3යි අන්න ඔය විදිහට හරිනේ හරි දැන් මම මේකෙම ගණන් හදන්න මේක ගුණ කරන්න ඕනේ ඊට යටපදේ 24 හරි හදලා බලන්න ඒක ගන්න 24 නෑ මේ 12 ළඟ ඉත තියෙන්නේ 12 මේක තුනේ මේක දෙකේ මේක 12යි තුන්වරක් එක 3යි ඒක දන 4 සමානයි 4 12යි හරිද ළමයි හරිද ඔයා කියන්නේ මම උත්තරේ හරිද හරි හරිනේ හරි ලියා ගත්තා මේක උත්තරේ නම් ඒක තුනේ තුනේ නමයි කරක් 6 9 7 9 හරිනේ මේක 10 24 එක තමයි 10 මේක 21 එක වෙනවා 6ක් 6 මේක එක එකදී සමාන ප්‍රහාරය අර වාගේ මිශ්‍ර භාගයක් දුන්නා ඔන්න ඔය විදිහට හරවගෙන හරි උත්තර ටික දාගන්න හරි දැන් උත්තරේ මම හරියට දැම්මා පහයි හරි පිටින් පාන ඉන්න උත්තර හරි උත්තර ටික හරි දාගත්ත කරත්තා හරි දාගත්තා ඊළඟට ගියා right ඊට පස්සේ ඔහොම අපි ඉස්සෙල්ලාම නම් සංඛ්‍යා ගණිතයේ පූර්ණ සංඛ්‍යා වලින් පූර්ණ සංඛ්‍යා සහ පූර්ණ ඉලක්කම් වලින් එකතු කිරීම කරා ඊට පස්සේ කරලියට ආවා වීරයා භාග හරි භාග ඇවිල්ලා භාග ගියා දැන් ආයෙත් කරලියට හවුද දශම පොඩ අහලා තියෙනවා වගේ මොකක්ද දශම හරි
මම දශම සංඛ්‍යාවක් මොකක්ද කියන්න කලින් දශම සංඛ්‍යාවක් ලියලා ඉන්නවා. 1.5 උදාහරණ 1.1 2.3 3.3 4.5 6 ජන්මතක දශම සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. දැන් හරි මතක් වුණා. හරි අද මොනවද මම අඩු ගන්නත් එකතු කිරීම. හරි අපි බලමු අද දශම එකතු කරන්න කොහොමද කියලා. දශම එකතු කරන්නේ කොහොමද කියලා. හරි දශම එකතු කරන්නේ නෝමල් එකතු කරන්නේ තමයි. පළවෙනි එක ගැටලුවක් මම හදලා පෙන්නන්නම්. ඔයාට මම කියනවා මෙන්න මේ ගැටලුව හදලා පෙන්නන්න කියලා. 4.5යි 3යි 2 එකතු කිරීම 3.2යි 1 මොනවා කරන්නත් කලින් දැන් මේක මෙහෙම එකතු කරන්න පුළුවන්. මැඩ්ඩෝ ඉන්නවා ඔයාලා වයසේ 6 7 පන්තිත් වැට්ටෝ ඉන්නවා. 6 7 පන්ති තමයි 6 පන්ති විතර වැට්ටෝ ඉන්නවා. මේවා කරන්න පුළුවන්. හරි ඔයාට මම මේ කියන මූලිකම දේවල් නේ. හරි බැරි නම් ඔයා මෙන්න මෙහෙම කරන්න. එහෙම ලියා ගන්න. ඕකට සේෆ්ටි එකට හොඳයි. ගණන් වැරදි. ලියාගත්ත 4.5යි 3යි 2. ඊට පස්සේ ලියන්නේ එකතු කිරීම මේ මුල ඉලක්කම් තියෙනවානේ. අන්න ඒක ඉස්සෙල්ලා මෙතනින් ලියන්න. හරි එතන දශම ස්ථානේ තියලා මේ පළවෙනි දශම ස්ථානේ මේ දශම ස්ථානේ කෙලින් මේ දෙවෙනියට තියෙන දශම ස්ථානය මේ දෙවෙනියට දශම ස්ථානය කෙලින් කියලා උත්තරේ දාන්න නැත්නම් වැරදි උත්තරයක් තමයි. සමහර අය මෙන්න මෙහෙම කරනවා. වැරදි 3.21 උත්තරේ කියන 3.5යි 5යි 7.5යි උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. හරි සර් මම ගානක් හදුවා උත්තරෙත් ආවා සුපිරියර් වගේ. හරි මම කෙලින්ම මෙහෙම ඉලක්කම් තියනවා නේද? අර ලියාගත්තා. ඊට පස්සේ මෙහෙම කෙලින් ලියාගත්තා. ඊට පස්සේ ඔයා කෙලවරේ මින එකතු කරන් ඉන්න. අර මතකද එකතු කිරීම කරද්දී කෙලවරේ මින තමයි එකතු කරන්නේ. හරි දෙක මොනවද බිඳුවේදී මොනවද කියන්නේ බිඳුවේදී. ඊට පස්සේ 3යි 1යි 4යි 5යි 2යි 7යි 4යි 3යි 7යි ලේසි මාර ලේසි එක ගැටලුවක් හැදුවා මම හිතනවා ඇති කියලා. හරි මාර ගණන් ටික මෙන්න මෙහෙම දෙන්න අපි හදමු. පළවෙනි ගැටලුව 5.7යි 3යි 1 එකතු කිරීම 6.1. ඔයා කෙලින් අතට ලියාගන්න. ඔයාට වැරදි අවස්ථා බලන්න. හරස් අතරදී. 6යි 3 8.7යි 3 එකතු කිරීම 14.1 3 හරි ඔය 3 විතරක් දෙන්න ගැටලු ගොඩක් තියෙනවා. අපි 3 හදන විදිහට හරි ගාන හැදුවා වීඩියෝ එක නැවැත්තුවා. ඊට පස්සේ හරිනම් ගාන හදලා ඉවරලා බැලුවා හරිනම් හරි දාගත්තා. වැරදිනම් වැරදි දාගත්තා. 5.7යි 3යි 1 එකතු කිරීම 5.7 මේ තමින් 6යි 1 මෙතන මොනවද කියන්නේ 5යි 3යි 11යි 1 අනේ දේශන කරේ එකතු කිරීම 8යි 8යි මම හරිද right ඊළඟට කරන හරි දාගත්තා වැරදි නම් වැරදි දාගත්තා.
14.2 3 3යි 6යි 9යි 1යි 0යි 14ට අටක් එකතු වෙනවා 21යි 3.0.6 අයනවා කියන විදිහට කියන්නේ නිකම්ම 11.3.2 5යි 11.352 කියලා කියන්නේ 19.130යි කියලා කියන්නේ අර අපි කියන විදිහත් 23.6 කියන්නේ මෙහෙම කියන්නේ 11.0.5යි 2යි 19.1.3යි 23.0.2යි හරි මේ කියන්නේ කොහොමද ඔයා කියනවා ඔයා කියන්න ඕනේ මොකද 9.9යි 8යි 9යි 6 මේක මොකද මේ තියෙන්නේ 14යි ඔව් දශම ඔව් 2යි ඔව් 1යි 3 හරි 14.2යි 1යි 3 මේක 5.6යි 2 මේක 5.7යි 3යි 2 දේසි සරලයි හරි දැන් ඔතනින් 6 7 පන්තිවලට යනකම් ඔව්ව උගන්වනවා ඊට පස්සේ තවත් කරලියට වැටෙක් එනවා ඔන්න ඔය පන්ති වලදී තමයි කරලියට වැටෙක් එන්නේ සංඛ්‍යා ගණිතය වෙනකොට තව ගණිතයක් එකතු වෙනවා මොකක්ද සංඛ්‍යා ගණිතය වෙනකොට තව ගණිතයක් එකතු වෙනවා ඔය 6 7න් පස්සේ විතර වගේ තමයි ඉගෙන ගන්න හම්බ වෙන්නේ මොකද්ද වීජ ගණිතය අහලා තියෙනවද කට්ටිය නම් වීජ ගණිතය කියලා මේ වගේ උදාහරණයක් දෙන්න මෙන්න මේවා ඉක්ලු හදලා තියෙනවද බලන්න ඔය වගේ ගැටලු මට ගැටලුවක් තියෙනවා ගැටලුව මොකද කියන්නේ ගැටලුව 1 2 3 4 ඔන්න ඔය වගේ උදාහරණ ගැටලු විසඳලා දෙනවා බලන්න 10 11 පන්තියට එනකොට හරි අද දවසේ මම ඔයාලට මොකක් සරලවම කියලා දෙනවා සරලව ඉදිරියට යන්න වීඩියෝ 8 9 වීඩියෝ එකේ තනිකරම සංකීර්ණ තත්ත්වයටපත් වෙනවා මේ මූලිකම දැනුම මට්ටමට මම ඔයාලට කියලා දෙන්නේ ඉන්ට්‍රෝ එක විතරයි අද දවසේ හරි වීජ ගණිතය ලියා ගන්නකො සංඛ්‍යා ගණිතය ඉස්සලා අපි ඉගෙන ගත්තා දැන් වීජ ගණිතය හරි වීජ ගණිතය මාතෘකාව ලියා ගත්තා වීජ ගණිතය හරි වීජ ගණිතයට අපි එද්දී අපිට උගන්වන්න තියෙනවා වීජීය පදයක් කියන්නේ මොකක්ද කියලා. වීජීය මොකක්? වීජීය පදයක්. මොකද්ද මේ වීජීය පදයක් කියන්නේ? අහලා නම් තියෙනවා. මතකයි? ඒ චුට්ටක් අමතකයි. හරි වීජීය පදයක් කියන්නේ අද දවසේ මම ඔයාලට සරල විදිහට කියලා දෙන්නේ සංකීර්ණ මට්ටමක්වත් ගෑවෙන්නේවත් නැති විදිහට කියලා දෙන්නේ ඒක හින්දා හොඳට අවබෝධයෙන් අහගන්න ඉන්නේ කොටස් මේ විදිහම මම හිතනවා පැයක් ආසන්න පැයක් විතර ගිහිල්ලා තියෙනවා මෙතනින් එහාට මම හිතනවා පැය කහමාරක්
පැය දෙකක්වත් වැඩ කරන්න ඇති කියලා වීඩියෝ කියන්න මම ඔයාලට වීඩියෝ එක නවත්තලා ගාන හදන්න කියලා දුන්නා. හරි. ඔයාලට ඕන නම් මෙතනින් නවත්තලා විවේකයක් අරගෙන තව චුට්ටක් විනාඩි 15 20ක් විතර විවේකයක් අරගෙන මෙතනින් ඉඳන් බලන්න පුළුවන් වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා එහෙම කරන්න. එතකොට බීජ ගණිතය බීජීය පදයක් කියන්නේ මොකක්ද? ඕ මගේ කියුවා කතාව. බීජීය පදයක්. සරල මට්ටම කිව්වොත් ඉංග්‍රීසි අකුරක්. මොකක්? ඉංග්‍රීසි අකුරක්? ඔව්. මොනවද ඉංග්‍රීසි අකුර තියෙන්නේ? A B C D F G H I J K L M N O P Q R S. X කියන එක නම් හැබැයි දැකලා පුරුදු වගේ. X දාන එක ගණන් තියෙනවා. හරි. ඔයාලා අඥාත පද කියලාත් කියනවා. ඔය තේරුම මම ඉස්සර ලොකුවට කියලා දෙන්නම් යම් මට්ටමේ. දැන් අපි සරල මට්ටමේ ඉන්නවා. හරි. අන්න ලියාගන්නකො බීජීය පදවලට උදාහරණ. බීජීය පදවලට උදාහරණ ලියාගන්නකො. A B X Y A B X Y. ඔන්න ඔය වගේ වට අපි කියනවා බීජීය පදයක් කියනවා. හරි. දැන් බීජීය පද දුන්නාම අද මොකද්ද පාඩම මම ඔයාලට කියලා දෙනවා මුලින් නම් කියලා දෙනවා. මෙච්චර වෙලත් අපි කරමු නේද? එකතු කිරීම පමණමයි. එකතු කිරීම විතරමයි අද දවසේ කරේ. හරි. මෙන්න මේ ගැටලු ටික මට හදලා දෙන්න බලන්න. හරි. ඔය ගැටලු ටික මට හදලා දෙන්න බලන්න. වීඩියෝ එක නවත්තුවා. දන්නවා නම් හැදුවා. නැත්තම් බලන් හිටියා. හරි. මේ පාඩමේ මම ඔයාලට කියන්නෙම බීජීය පද කියන්නේ අර ගියා. හරි මම පාව කට. දැන් මම නැවැත්තුවේ බීජීය පද මේ ටික එකතු කරන්න. හරි. ඔයා මම හිතනවා එකතු කරලා ඇති කියලා. හරි. මම උත්තර ටික දාන්න යනවා. 2A 2X 2Y 2Z. කොහොමද එන්නේ හැදුවේ? තේරෙන්නේ කියලා දෙන්න බෑ. හරි. මේ පාඩමේ මම ඔයාලට කියලා දෙන්නේ. මේ විචිය පද එකතු කිරීමේදී ඔයාලට කියලා දෙන්නේ මේකේ ප්‍රධානම සංකල්පය තමයි සමාන පද එකතු කරන්න. මොකද්ද? සමාන පද එකතු කරන්න. හරි. ඒක තමයි මෙතන අපි කරලා තින්නේ. විචිය පදයක් ඒකක් තියෙනවා. මෙතන ඒකක් තියෙනවා. ඊට පස්සේ එකතු කරන්න. ඊට පස්සේ දෙකයි. මෙහෙමත් හිතන්න මේක තේරුන්නේ නැත්තම් මෙහෙම. ආට මම දෙනවා. හිතන්න ඒ කියන්නේ ඇපල් ගෙඩියක්. ඒ කියන්නේ ඇපල් ගෙඩියක්. ඔන්න අර මුලම මතකද වාට එකතු කරා. මගේ අතේ ඇපල් ගෙඩියක් තියෙනවා. මේ අතෙත් ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩි කීයක් තියෙනවද? ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. මෙතන යතේ ඇපල් ගෙඩියක් තියෙනවා. මේ යතේ ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. අන්න ඒකම තමයි මෙතන. ඒ කියන්නේ ඇපල් ගෙඩියක් කියලා හිතුවා. ඇපල් ගෙඩි කීයක් තියෙනවද? එකක් තියෙන ඇපල් ගෙඩි. X කියන්නේ දොඩම් ගෙඩි කියලා හිතුවා. දොඩම් ගෙඩි කීයක් තියෙනවද? දෙකයි. Y කියන්නේ පැපොල් ගෙඩි කියලා හිතුවා. පැපොල් ගෙඩි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. Z කියන්නේ අපි කියමුකෝ වෙරළු ගෙඩි කියලා. ඒක වෙරළු ගෙඩි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔයාලට සරලවම කිව්වොත් මේකේ සංකල්පය තමයි සමාන පද එකතු කරන්න. right එච්චරමයි. හරි මම උදාහරණ ගැටලුවක් දෙන්න. මෙහෙම එකක්. හරි මේක නෝට් එකක් දාගන්න. අර ටිකේ ඔක්කොම මේක මට එකතු කරලා දෙන්න බෑ. y එකතු කිරීම x එකතු කිරීම 2x එකතු කිරීම 3y උත්තරේ කීයද? මට මේක එකතු කරලා දෙන්න බෑ. හරි
සමාන පද එකතු කරන්න කියලා කතාවක් කිව්වා. මොකක්ද මගුලක් කිව්වා ඕකයි. බෝඩ් එක ඇවිල්ලා කියනවා කියනවා සමාන පදත් එකතු කරන්න මොකක්ද කියලා කිව්වා. ඒ අය තේරෙන්නේ නැහැ. හරි. දැන් මොකද සමාන පද මෙවැදී y තියෙනවා. මෙතනත් y එකක්. ඔය වගේ ළඟට කරලා තියාගන්න y එකක් තියෙනවා. අය මෙතන 3යි y එකක් තියෙනවා. මෙතන x එකක් තියෙනවා. මෙතන 2යි x එකක් තියෙනවා. මේක දැන් මේ කියලා දුන්නු කලේ ඉස්සර y දාන 3යි y. එකාතක ඇපල් ගෙඩියක් තියෙනවා. අනිත් පැත්තේ ඇපල් ගෙඩි 3ක් තියෙනවා. කීයද? ඇපල් ගෙඩි 4යි. දැන් මේක x කියන්නේ දොඩම් ගෙඩියක් කියලා හිතන්නකො. එකාතක දොඩම් ගෙඩියක් තියෙනවා. අනිත් අතේ දොඩම් ගෙඩි දෙකක් තියෙනවා. එතකොට දොඩම් ගෙඩි කීයක් තියෙනවද ඔක්කොම? 3යි දොඩම් ගෙඩි. දැන් මේක මෙතනින් එහාට එකතු කරන්න බැයිද? ඒ බැයිද මේක මෙතනින් එහාට එකතු කරන්න? පුළුවන් නේද? බෑ. ඒ බැරි. දැන් මං කිව්වේ මේක ඇපල් ගෙඩියක් මේක දොඩම් ගෙඩියක් කියලා. ඇපල් දොඩුයි අස්සට ගහන්නද? බෑනේ. සමාන පද තියෙනවා විතරයි එකතු කරන්න පුළුවන්. අන්න මම හිතනවා පිටතේ පැහැදිලි හැමෝටම. හරි. මම මේ ගණන් ටිකක් දෙන්න. ඒ උදාහරණ ගැටලුව හදාගන්න. right. හරි මේ ගැටලුව ටික දාගන්න. එක ඒකතු කිරීමේ අංක 2 ඒකතු කිරීම 3යි අංක 3 c එකතු කිරීම 5යි c අංක 4 d එකතු කිරීම 4යි d අංක 5 3යි a එකතු කිරීම 4යි b එකතු කිරීම 3යි a අංක 6 12යි a එකතු කිරීම 14යි b එකතු කිරීම 4යි d අංක 7 5යි x එකතු කිරීම 6යි x එකතු කිරීම 7යි y. හරි. මට දැන් හදලා දෙන්න 6. ඔය ගණන් හත හදලා පෙන්නන්නකො. හරි. වීඩියෝ පෝස්ට් කරා ගණන් ටික හදුවා. ගණන් ටික බැලුවා. ඒ කයි 3යි 4යි c දන 5යි c 6යි c d දන 4යි 5යි මේ බලුවා මේව තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන තුනක් තියෙනවා 6යි d වගේම තියෙනවා 4යි එච්චරමයි විතර බලන්න ඒව මොනවද තියෙන්නේ එච්චරමයි නෑ නෑ ඒක මොනින් බලනවා ඒව මෙතන 14 තියෙනවා මෙතන 4ක් කම 18යි මෙතන x ඒව මෙතන 5ක් තියෙනවා මෙතන 6ක් තියෙනවා එහෙනම් 5යි 6යි 11යි 12යි x 7යි y වන 7යි y ඒව තමයි පිටිට හරි නම් හරි දැම්ම වැරදි නම් වැරද්දක් දැම්ම හදාගත්තා right මෙතනින් එහා පැත්තේ යනකොට අපිට තව එකක් තියෙනවා බීජීය ප්‍රකාශන මොකක්ද ඉස්සර කියලා දුන්නාද බීජීය ප්‍රකාශනයක් කියන්නේ දැන් නේද මොකද්ද මේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ හරි බීජීය පදයක් කියන ඉංග්‍රීසි අකුරක් කියන ඉගෙන ගත්තා දැන් මොකද්ද මේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ තේරුමක් තියෙන්නේ මේ බීජීය පදයක් කියන එක නම් දැන් තේරෙනවා දැන් නම් තේරෙනවා වගේ අවුලක් නැහැ සුපිරිත් අද මේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ හරි බීජීය ප්‍රකාශනයක් කියලා කියන්නේම මෙන්න මේ වගේ බීජීය පදයකට කියලා ගන්නම්කො ඉංග්‍රීසි අකුරක් සරලවම ඒකට එක්ක ඉලක්කමක් හරි එක්ක ඉලක්කමක් හරි නැත්තම් තවත් බීජීය අකුරක් හරි එකතු වුණොත් හරි අඩු වුණොත් හරි එන ප්‍රකාශනයකට අපි කියනවා බීජීය පදයක් කියලා. උදාහරණ ගත්තාම මෙන්න මේ වගේ ඉලක්කම් කියන්නේ x එකතු කිරීම x එකතු කිරීම 6 බීජීය ප්‍රකාශනය. x එකතු කිරීම y 6 හරි. නැත්තම්
විජය පද දෙකක් හරි ඉලක්කමක් හරි හරි කොමෙන්ට් විජය ප්‍රකාශන මොකද විජය ප්‍රකාශනය කියන්නේ වගේක් බා ඉංග්‍රීසි අකුරකට ඉලක්කමක් හරි නැත්තම් ඉංග්‍රීසි අකුරකට තව ඉංග්‍රීසි අකුරක් හරි නැත්තම් ඉංග්‍රීසි අකුරකට හරි ඉංග්‍රීසි අකුරකට ඉංග්‍රීසි අකුරක් හරි ඉංග්‍රීසි අකුරකුයි නැත්තම් ඉලක්කමකුයි එකතු වුණොත් හැදෙන්නේ විජය ප්‍රකාශන. හරි විජය ප්‍රකාශන වලට උදාහරණ දාගමු. විජය ප්‍රකාශන කියනවා විජය ප්‍රකාශන උදාහරණ දෙන්නවා. x ධන 1 x ධන y x ධන y ධන 1 clear සරලවම කිව්වොත් ඉංග්‍රීසි අකුරකට එකතු කරන්න ඉංග්‍රීසි අකුරට සංඛ්‍යාවක් හරි ඉලක්කමක් හරි එකතු කරන්න මේ ප්‍රකාශය ඉංග්‍රීසි අකුරකට ඉංග්‍රීසි අකුරක් එකතු කරන්න ඒකත් විජය ප්‍රකාශය sorry ඉංග්‍රීසි අකුරකට ඉංග්‍රීසි අකුරක් කුයි ඉලක්කම එකතු කරන්න සරලවම විජය ප්‍රකාශනය මම ඔයාලට දැන් ගණන් ටිකක් දෙනවා කියන්නට අංක 1 හරි ගණන් දෙන්න ගානේ මම ගානක් හදලා පෙන්නන්නම්කෝ ඔන්න එහෙම විජය ප්‍රකාශන කියනවා ඒකතු කිරීම 1 එහෙම විජය ප්‍රකාශන කියනවා ඒකතු කිරීම තමයි 1 හරි මම මේක හදලා මෙහෙම පෙන්නනවා හැට වැඩ දාලා තියෙන්නේ හරි බය වෙන්න දෙයක් නැහැ. ඕකේ? බය වෙන්න දේවල් නෙවෙයි. අර ලස්සන කරන්න දීලා තියෙන එක තමයි මේ වරහන් උදා. හරි වරහන් ඉවත් කරලා ලියන්න පුළුවන්. ඒක තුරු ටික තුනයි දෙක. මේක නම් මොනවද ඉස්සෙල්ලම ඒ දර තුනයි ගමන හතරයි එක දරකට තුනයි. මේක ඔබ හරි අර විදිහට වහන්න කරලා පුතේ යන්න පයින් ගන්නවා ඒකයි x දර දෙක x 3x එක දර දෙක 3 සරලව ඔච්චරයි හරි මම ගණන් ටික මෙහෙම ගණන් පහක් දෙන්න ke sudah sekali ketika sudah ketika aturan di rumah pahadi ketika rumah ayat angka tuna saya ketika rumah ketika rumah atas angka hatera y ketika rumah apa ya ketika rumah ketika y kepaha x ketika rumah y ketika ketika rumah x ketika w kehayat w ketika ketika atas n ketika rumah ketika rumah n ketika rumah n ketika rumah hari gana ටික හැදුවා right gana ටික හැදුවා වීඩියෝ එක හැදුවා ගණන් ටික හැදුවා ඉතින් හදලා තිබ්බා මේ පද මොනවද තියෙන්නේ kalau mana ini itu kiriman dari kita untuk kiriman itu untuk kiriman hari ini kita kiriman baik kiriman mana ayo sewa ikan ayo sampai kita ini wadian harus ada lagi silakan dia ayat dia ikan ada dan dirata paham ini kedua
හරි මම මේක එකතු කරලා යනවා ඔක්කොටි හරි ගන්න. හරිද බලන්න උත්තර ටික. right හරි අවශ්‍යයි දෙකෙන් පස්සේ ඉවරයි. ඊළඟට වීජීය භාග වීජීය පද හරි විෂය අකුරු හරි වීජීය ප්‍රකාශන හරි දෙකේ හරි ඊළඟට ඉන්නේ වීජීය භාග තියෙන එක. මොකද්ද මේ වීජීය භාගයක් කියන්නේ? මොකද්ද මේ වීජීය භාගයක් කියන්නේ? ඕක අපි ඉස්සෙල්ලම තේරුම් අරන් ඉන්නට. හරි. වීජීය භාගයක් කියන්න කලින් අපි දන්නවා භාගයක් කියන්නේ මෙහෙම එකක්. ඉස්සෙල්ලා කියලා දුන්නා මෙන්න මේවා එක උදාහරණයක් විදිහට මේවා එක. අපගයිනේ? හරි. වීජීය භාගයක් කියන්නේ මොකක්ද? වීජීය භාගය. මොකද්ද වීජීය භාගයක් කියන්නේ? හරි. වීජීය භාගයක් කියන්නේ මෙන්න මේක. ඔයාට භාගයක් ආකාරයෙන් ලියද්දී ඉංග්‍රීසි අකුරක් යොදන්න පුළුවන්. කෙලිකුය අඥාත පද. ඉංග්‍රීසි අකුරක් කියලා මත ලියන්නේ. දෙහිම. නැත්තම් මෙහෙම. නැත්තම් ඉංග්‍රීසි අකුරක් ගත්තාම මෙහෙම. නැත්තම් මෙහෙම. හරිනේ. ඔන්න ඔහොම ලියන්න පුළුවන් නම් අපි ඔකට වීජීය භාගයක් කියලා කියනවා. හරිද? මොකක් හරි භාගයක වීජීය පදයක් හරි වීජීය ප්‍රකාශනයක් හරි තියෙනවා නම් අපි ඒකට වීජීය භාගයක් කියලා කියනවා. හරි වීජීය භාග වල උදාහරණ කියන්නකෝ. වීජීය භාග උදාහරණ y බෙදීම x උදාහරණ දෙකක් බලමු. එක බෙදීම x එක බෙදීම y තුන බෙදීම z හතර බෙදීම m හරි. දෙවෙනි ආකාරය ඉතින් යටට එන්න පුළුවන්. දෙවෙනි ආකාරයෙන් ඉතින් උඩටත් එන්න පුළුවන්. කියන්නේ ලාවේට. පළවෙනි එක උදාහරණයක්. දෙවෙනි එක y බෙදීම 3 තුන්වෙනි එක z බෙදීම 12 වගේ ඒවා එන්න පුළුවන්. තුන්වෙනි ආකාරය. හරි. ඉර උඩටත් ඇවිල්ලා ඉර යටටත් තියෙනවා. ඒ කියන්නේ ලාවේ හරයටත් ඇවිල්ලා තියෙනවා. ඉංග්‍රීසි අකුර. ඉතින් උඩට කියන්නේ ලවේටත් ඇවිල්ලා හරයටත් ඇවිල්ලා තියෙනවා. ලවේටත් ඇවිල්ලා තියෙන ඉංග්‍රීසි අකුර. ඊපස්සේ හරයටයි ලවේටයි දෙකටම ආවොත් ඒක විශේෂ භාගයක්. ඔව්. හරයටයි ලවේටයි දෙකටම ඉංග්‍රීසි ආවොත් ඒ විශේෂ භාගයක්. y z බෙදීම y z බෙදීම x ඔන්න ඔය බා. හරි. ආට මතකද වීජීය ප්‍රකාශන කරගන්න. එන්න අන්න ඔය වාගේ එකක් ඕනෙම තැනක තිබ්බත් ඒ භාගයක් තමයි. සරලම කිව්වොත් බෙද භාගයක කොහේ හරි ඉංග්‍රීසි අකුරක් හරි මොකක් හරි කොහේ හරි උඩ යට ඕන එක විදිය අකුරක් ගෑව ඉංග්‍රීසි අකුරක් ගෑව සරලවම එවුවා වීජීය භාග කියලා කියනවා. clear? හරි.
දැන් ඔයාලට මම කිව්වා නේද භාග එකතු කරන්න. එන්නේ භාග එකතු කරන්න නම් මේ ඉරයට පද අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මේක ඉරයට පද සමානයි. ඉර එකතු කරනකොට 1/2 කියනවා. ඒ වගේ තමයි විජි භාගන ඉරයට පදය අනිවාර්යයෙන්ම සමාන වෙන්නම ඕනේ. උදාහරණයක් ගත්තාම එකතු කිරීම බෙදීම ඒ සමානයි. ඉරයට තියෙන a මයි ඉරවල තියෙන එක එකතු කිරීම එක කීයද 2 බෙදීම a. තව එකක් දෙන්නම්. 2 බෙදීම a එකතු කිරීම 4 බෙදීම x. ඔයා කියන්න බෑ මේකට උත්තරේ හදලම ඉක්මනට. කියන්න බෑ. මොකද්ද? හරි. යට තියෙනවා පද. ඒක එහෙම ලියනවා. දෙක එකතු කිරීම 4 සමානයි 6යි. 6 බෙදීම x. හරි. මං ඔයාලට ලියුව හින්දා මං ඔයාලට ගැටලුව වගේක් දෙන්නම්කෝ. මේ සියවට හරි. වීඩියෝ පෝස්ට් කරා. ඒතුවා ගාන හදුවා. හරි. උත්තරේ මොකද්ද? යට තියෙන්නේ එක 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 යට තියෙන 6යි එක තියෙන 1යි. යට තියෙන 12යි කියමු. අත එකතු කිරීම 8 අත එක එකතු කිරීම 8 8යි. යට තියෙන b එක එකතු කිරීම 12 13යි. යට තියෙන 14යි එක එකතු කිරීම 13යි. ඔයාලට මේ උත්තර ටික ආවද බලන්න. ආවද හරියට දාගත්තා. කන්දරත්තක් දාගත්තා. හරි. තව චුට්ටයි. හරි. දැන් මම ඔයාලට දෙනවා හරය සමාන කරගන්න භාගවල හරයන් සමාන කරගෙන ගණන් හදන්න. නෑ ඊටත් කලින් මම මෙහෙමත් දෙන්නම්කෝ තව ගණන් ටික. මේ ටිකත් හදන්න බෑ. උදාහරණයක් ලොක් මම දෙනවා මේවා ගන්න. ඊගේ ප්‍රකාශනයක් කියනවා. ඊගේ ප්‍රකාශන භාගයක් දෙන්න. මේක උත්තරේ මොකක්ද? ඉරයට හරය තියෙන්නේ 6 වෙනි වටේට සමානයි. ඉරයට තියෙන්නේ එක එකතු කිරීම 2. ඉතරේ ඉරයට තියෙන්නේ කොහොමද එහෙම ලියුවේ? ඈ? කොහොමද අනේ එහෙම ලියුවේ? අවුල්. මම මොකද ඉස්සෙල්ලා ගානේ කිව්වේ? ඉතින් යටේ දෙක පදයන් දෙක සමානයි. ඒක එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්. සරලවම එච්චරයි. right? තව ගැටලුවක් තියෙනවා. මේක උත්තරේ 2 1 3යි
යට තියෙන්නේ x දාන 7ක් තමයි. හරිනේ? සරලයි. හරි මම මෙහෙම ගැටලු ටිකක් දෙන්නම්. y dan ke kategori ke kategori L dan ke kategori y dan ke හරි ඔය ගණන් හතර දෙන්නම්කෝ වැඩ ටික වගේ හදන්න බලන්න කට්ටිය එක්ක හරි වීඩියෝ නතර කරලා ගණන් හදුවා බැලුවා ඉතින් යට පදයන් එකම සමානයි ඊට උඩ පද 7 ධන 1 8යි අම්මට එහෙම එකක් දැලම නෑ දැන් නන්න ක්‍රමවලින් දැන් මොනවද දන්න කියන ක්‍රමවලින් හදන්න බලන්න බැරි නේද කියලා බලන්න හරි ඉතින් යට පද දෙක නම් සමානයි වගේ එහෙනම් ඒ පිළිම ලියාගමු ඊට උඩ පද x දාන x එකතු වෙලි දෙකයි x කියලා මොකද්ද x එකතු කිරීම 2x අපි දන්නවා කීයද 3x ඉතින් තියනවාද හරි මම මෙහෙම ගන්නකො දෙන්නම්කෝ විතරම් ප්‍රැක්ටිස් කරන්නේ මේකත් හදන්න හරි ඔය ගානක් හතර දෙන්න ටයිම් දෙනවා මේ ගාන හරි මේ මොකද්ද දැන් තියෙන්නේ දාලා තියෙන මෙහෙම y වෙන y 6 y y 6 යට පදයන් දෙකම එකක් හරි හරියටත් y එකතු කිරීම y එකතු කිරීම y දෙකයි y y 6 උත්තරේ හරිනේ අර හරියට අර්ථය හරි මේක ඒකත් ඒ වගේ නේද එහෙනම් m දාන එක 3y 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 මේක ඒකත් සුත්තක් ඒ වගේ තමයි m එක මොකක්ද y එක තුන එක එකතු දෙකයි y 3y එකතු දෙකයි හරි සාමාන්‍යයෙන් දාගත්තා ඕකේ
ඊළඟට මම ඔයාට දෙනවා මෙහෙම ගැටුවා. අය අමාරුයි. කොහොමද ගැටුවා? දන්නවද? වීඩියෝ එක නවත්තන්න. නවත්තලා පොඩ්ඩක් කල්පනා කරලා විනාඩියක් දෙකක් කල්පනා කරලා හදන්න පුළුවන් හදාගත්තා. නැත්තම් තිබ්බා. හරි වීඩියෝ නවත්තා. හරි. මේක හදන්නේ මෙහෙමයි. මම ඔයාලට කිව්වා මොනවා කරන්නද? එයාට පද දෙක සමාන කරගන්න ඕනේ කියලා. ඔයා මේ වගේ එකදී කරන්න ඕනේ. මේ ඉරියන්නට පද දෙකකින් මේක නම් ධන දෙක. මේක නම් x ධන 3. එතකොට කොහොමද ඉර යට පද සමාන කරගන්නේ? කියන්නේ හරයන් සමාන කරගන්න කොහොමද? මම ඔයාට කියනවා මේක. එහෙම කරන්න. ඒ කරන්න කියන්නේ ධර්මය කරන්න. ඔව්. මේක එහෙම ලියාගන්න. හරි ලියාගත්තා. මේ ඉතින් ඉර යට පදයක් තියෙනවානේ. මේකෙන් අනිත් එක එකතු කිරීම හරියට බලන්න. අන්න ඒකෙන් උඩ යටයි දෙකම ගුණ කරන්න. හරි ගුණ කරන්න. මේකත් ගුණ කරන්න කිව්වා. අනිත් ගුණ කරා. ඉර යටත් ගුණ කරා. හරි. දැන් ඊට පස්සේ අර කයෙන් ලියාගන්න. හරි ලියාගත්තා. ඊට පස්සේ මේක තියෙන්නේ. මේකෙන් මේක උඩ යටයි දෙකම ගුණ කරන්න. හරි ගුණ කරන්න. කොහොමද? මොකද්ද දැන් මම කිව්වේ? මොන දෙක තියෙනවා? මේකේ මේක උඩ යට එකතු කරලා මේකේ උඩ යට එකතු කරලා මේ විදිහට එකතු කරා. හරි. ඊට පස්සේ x වරක් x ධන 1 කියේ x ධන 3 x වරක් x ධන 3 x ධන 3මයි. x ඊට පස්සේ මෙතන ලියා ගන්න x එකතු කිරීම දෙක වරක් x එකතු කිරීම දෙක. මම මේකෙන් ඔයාලට ගුණ කිරීම සම්බන්ධව කියලා දෙන්නේ නැහැ. මෙතන x වරක් x ධන 2 x ධන 2මයි. මේක x එකතු කිරීම 3 x ධන 2. දැන් මොකද්ද? දැන් මම ඔයාලට කිව්වා මොන දේ කරන්නද? මොකද්ද සමාන වෙන්නේ? හරයන් සමාන. මතකද මේකද? දැන් මේකේ ඔයාලට පේනවා සමානයි කියලා. ඔන්න ඕකම තමයි ඉස්සෙල්ලා මම කිව්වේ. ඇයි එහෙම කරන්නේ? ඔන්න. තේරෙනව නේද? හරි. මේක දැන් හරි. ඉර යටෙන් පද දෙක ලියාගත්තා. හරි. ඉර උඩ පද එකතු කරා. x ධන 3 එකතු කිරීම x ධන 2. x එකතු කරා මේකයි x 3 ධන 2 එකතු කිරීම 5යි. එකතු කිරීම 2 වරක් x එකතු කිරීම 3. ඔන්න උත්තරේ. එක ගානක් නම් මදි. තව ගානක් හදලා හදමුකෝ. හරි. මේක නෝට් එකක් දාගන්න කට්ටිය. උදාහරණ කියලා. මේ බාරකදී උදාහරණ වල එකතු කිරීම. මෙහෙම ගානක් දෙන්න. y එකතු කිරීම 6 බෙදීම 7 7 බෙදීම y එකතු කිරීම මම දෙක කියලා දෙන්නම් එකතු කිරීම y මේක හදලා දෙන්නකො මොකක්ද දැන් මම ඔයාලට ඔක හදන්න කලින් ඔයාලට කිව්වේ මේකෙන් මේක උඩයි යටයි දෙකම ගුණ කරන්න හරි ගුණ කරමුකෝ ලියාගත්තා මේක උඩයි යටයි දෙකම ගුණ කරා හරි අය එකතු කරා එයාට y ගණන් එක අය මේකෙන් මේක උඩයි යටයි දෙකම ගුණ කරා හරි ලියාගමු හරි
දැන් මොකද? දැන් ඉතින් යට තියෙන හරයන් පදේ මොකද? සමානයි නේද? සමානයි නේද? y නහත්. ඒකනේ. දැන් මේකෙන් මම කියාගමු. දැන් ඉතින් මම ආඩාර කටි කියන්නේ ඉතින් උඩ පද එකතු කරන්න. හරි. මේක දැන් එකයි එකතු කිරීම. හරි. ඔයාලට මම මේ පාඩමේ කියලා දුන්නේ එකතු කිරීම සම්බන්ධව විතරයි. එතකොට මෙතන ඔයාලට චුට්ටක් දැනගන්න කාරණාවක් තියෙනවා. මෙහෙම එකක් තිබ්බොත් මේකේ තේරුම තමයි මෙහෙම මේ ඉලක්කමේ මේකයි සුකුල් වෙනවා. එහෙම එකක් තිබ්බොත් එනවා. තිබ්බොත් මේකේ තේරුම තමයි මේ දෙකේ ඉලක්කමේ මෙන්න මේ පදේ දෙකම ගුණ කරන්නේ. එතකොට මේක උත්තරේ කීයද? දෙකෙන් y ගුණ කරපුවා. එකයි y දෙකෙන් දෙක ගුණ කරමු දෙවරක් දෙක 4යි. එතකොට මේක උත්තරේ කීයද? 2y ධන 4. මේක ගුණ ගන්න දෙකෙන් දෙන්න එක් වරක් y ධන 6 y ධන 6ම තමයි. යට තියෙනවා y ධන 6 y ධන 2. හරි. එතකොට මේක මකා ගන්නවා. 2y ධන y කීයද? 3y. අපි කතා කරනවා. 4 ධන 6 10. ඉතින් පදය හරි ඉවරයි. හරි. මම ගණන් ටිකක් දෙන්නම් ගණන් තුනක්. මේක දිහා ගන්න වීඩියෝ නවත්තනවා. හරි. මේ පළවෙනි දාන y දාන එක පාර y දාන එක. දෙවෙනි දාන x දාන 4 වතාවක් එක 2යි දාන එක වතාව 2. හරි. ඒ ගණන් දෙක හදලා පෙන්නන්න ඕනද? හරි. වීඩියෝ එක පොස්ට් කරා ගණන් ටික හැදුවා බැලුවා. දැන් මොකද කරන්නේ? මේක දක්වලා ගන්න. හරි. ඒක මම කරේ මේ පදේ 8යි දෙකම කොට කරන්නේ. හරි. ඊට පස්සේ හරි පදේ ලියන්න. ඊට පස්සේ ඒකෙත් මේ පදේ 8යි දෙකම කොට කරන්න කිව්වා. හරි. හරි. ඊට පස්සේ හරි. මම මේක කියලා දුන්නානේ. දෙවරක් y 2යි y. දෙවරක් 2 4යි. y ධන 1 එකවරක් y ධන 2. එකතු කිරීම එක්වරක් y එක්වරක් 1 එකයි උඩ ඉඳ ඊට අරකම තියාගත්තා. හරි. දැන් හරයන් දෙක සමානයි එකතු කරන්න පුළුවන්. y ධන 1 y ධන 2 කියලා තියෙන්නේ. ඒක උඩ පදයන් තමයි 2y එකතු කිරීම y 3y 4 ධන 1 5යි. උත්තරේ. හරි. ඊළඟ ගන්නත් යමු. ලියාගත්තා. දැන් මොකද කරන්නේ? එහා පැත්ත පදේ උඩ යටයි දෙකම ගුණ කරා. දැන් ආයෙත් තරගම ලියාගත්තා. දැන් මේ පදේ උඩ යටයි දෙකම ගුණ කරා. මේකේ උඩ යටයි කරා. මේකයි උඩ යටයි ගුණ කරා. හරි. ඊට දැන් මට කියන්න එක්වරක් x ධන 4 මේ 2x ධන 1 කියන්නේ ඕන මේක එකෙන් ගුණ කරාම තියෙන්නේ ඒකම 2x ධන 1 x
දාන 4 වඩා දෙකයි x දාන 1 එකතු කිරීම දෙවරක් x දාන 4 දෙවරක් x දෙකයි දෙවරක් 4 8 ඔයාලට අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ මෙන්න මේ චුට්ටි කෑල්ල විතරයි මොකද ಗುಣ කිරීම ගැන ඔයාලට මුදුවට මම කියන්නේ නැහැ ඉදිරි වීඩියෝ එකේ කියලා දෙනවා දැනට මේක අල්ලගෙන යන්න හරි මේ ගිරයට 2x දාන 1 මේක x දාන 4 හරි ඉර යටපද තමයි 2x දාන 4 2x දාන 1 2x 4යි x දාන 4 හරිද බලන්න හරන හරියට දාන්න හරිද කරට දාගත්තා හරි දැන් මම ඔයාලට ගණන් ටිකක් දෙනවා අන්තිම ටික ini jalan di kata oke ya wajah air ketika kelihatan dan apa wajah bawah wajahnya dekat ketuna endana juga itu jadi sedana dan apa hata y පහ x වතාව පහ මේ ගණන් ටික පාට බාරයි හරි අද දවසේ මම ඔයාලට මේ වෙද්දී අඩුම ධර්මයේ පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් වෙලාව ගෙන්න තියෙනවා මේ වීඩියෝ පැය 5ක්වත් වැඩ කරලා ඇති කියලා මම හිතනවා මම ඔයාලට ඉන්ටර්වල් එකක් අරන් ආයෙත් හදන්න කිව්වා ඒකට ඔයාලට අනිත් උලන් හදද්දී අඩුම වශයෙන් පැය 5ක්වත් වෙලාවක් ගෙස්ලා ඇති කියලා මම හිතනවා එතකොට අද දවසේ මම හිතනවා ඔයාලට එකතු කිරීම සම්බන්ධව තිබ්බ බොහෝ ගැටලු වලට උත්තර මේ හම්බෙන්න ඇති කියලා කරන්ට් උත් ගියාම ඇති අවුලක් නැහැ ඒත් අපි කරගෙන යනවා හරි එහෙනම් අයිත් දවසක අඩු කිරීමේ වීඩියෝ එක අරගෙන ඔයත් එක්ක හම්බෙන්න ඒකටත් මේ වගේම සුපිරි උත්තර ටිකක් අරගෙන මේ වගේම සුපිරියට තේරෙන විදිහට කියලා දෙන්න මම එනවා එහෙනම් හැමෝටම ආයුබෝවන්